ඔය දොර අරන් ඇවිල්ලා වාඩි වෙන්න. යකෝ මට අලුතෙන් දොරක් ගේන්න වෙයි. දොර ඔහම හයියෙන් වහන්නේ නැහැ. දොර වහන්නේ මීට. හරි සර්. දැන් ආය දොර ඇරලා වැහුවා කියලා මුකුත් වෙන්නේ නැහනේ. ඉතින් සර් නේ හිමින් වහන්න කිව්වේ. මේ මාතෘකාව නවත්තලා අපි වෙන මාතෘකාවකට යමු. ඒ කොහෙද යන්නේ? සර් නේ කිව්වේ දැන් වෙන මාතෘකාවට යන්න කියලා. අනේ අම්මපා ඇවිල්ලා වාඩි වෙනවා. දැන් ඔය දොර වහන්නේ අපේ තාත්තද? සර්ගේ තාත්තත් මෙහෙද වැඩ කරන්නේ. මගේ කුණුවර පහ ගන්න නැතුව දොර වහනවා හලෝ. දොර ලොක්කුන්නේ නැහැ නේද? සර් නේ හිමින් වහන්න කිව්වේ. හිමින් කියන්නේ චුට්ටක් කයියෙන් වහන්න. කඩපන්. උඹලගේ නෙමෙයිනේ මේවා. අනේ අම්මපා මට එන කේන්තියක්. මොනවද ඒ බිව්වේ? වමනේ පෙත්තස්ස. ඒ මොකටද? මට මේ වාහනවල ට්‍රැවල් කරන්න අමාරු නිසා. ඉතින් වමනේ පෙත්තක් එහෙම දීලා මේ වැඩේ පටන් ගන්න බැලුවේ සර්. සෙට් එකෙන් වැඩ කරනවා සර්. දැන් මෙතන ට්‍රිප් එකක් යන්න දාවේ. දීපාන්දර මගේ යකා උස්ස ගන්න නැතුව කරුණා කරලා පාඩුවේ ඉන්න. කොහමද සර් කස්ටමර්ස්ලාට කතා කරන්නේ? හරි. දැන් වාහන වලේම නැගලා තියෙනවද මීට කලින්? ඔව් වාහන ගොඩක නැගලා තියෙනවා. ගොඩක් හොඳයි. එහෙනම් ලොකු එක්ස්පීරියන්ස් එකක් එමෙ ඇතිනේ. පොඩි කාලේ ඉඳලම නේ සර්. හරි. එහෙනම් දැන් වාහන ස්ටාර්ට් කරලා ගන්නකෝ. මේක මේ කොතනින්ද සර් ස්ටාර්ට් කරන්න තියෙන්නේ? දැන් නේද කිව්වේ පොඩි කාලේ ඉඳන් ලොකු වාහන වල නැගලා තියෙනවා කියලා. ඔව් ඉතින් මේ ඉස්කෝලේ ගෙදර නඩුව බස් එකේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ගෙදරට බඩුව එහෙම වැඩිපුර තියෙනකොට මේ ස්ට්‍රීට් එක ගිහිල්ලා තියෙනවා. ආයේ මේ අපේ ගමේ ශර්මිලාගේ එන්ටොක් එකෙත් ගිහිල්ලා තියෙනවා සර්. එහෙම බැලුවොත් හැම වාහනයකටම නැගලා තියෙනවා නේ. ඔව් සර්. සීවිල් වලට, ඔව් සර්. බස් වලට, ඔව් සර්. මනුස්සයෝ මං ඇහුවේ මේ වගේ ඩ්‍රයිවිං සීට් එක ඉඳගෙන මේ වගේ වාහනයක් ස්ටාර්ට් කරලා හරි තියෙනවද කියලා. මොකද දන්නව නම් සර් මම ලර්නර්ස් එක්කට එන්නේ නැහනේ. ඒකත් ඇත්තනේ. සර් මතක් වුණා සර් මං අපේ ගමේ මේ ඩිකාගේ කාර් එකෙත් ගිහිල්ලා තියෙනවා සර්. ඔව් සර්. ඒ කාර් එකේ සයිලන්සරේ බීට් සද්ද ඇහිච්ච ගමන් මුළු ගමම දන්නවා සර් ඩිකාගේ කාර් එක කියලා. මේ වාහනේ සයිලන්සරේ බීට් එකක් ගහලා තිනවා සර්. සමුසරේ මාව පිස්සෙක් වගේද පේන්නේ ආ? කස්ටමර්. හරි. දැන් අහගන්න. A B C D E F G H I J K L යකෝ මට දැන් මෙතන ඉංග්‍රීසි පාඩමක් උගන්වන්න තියෙනවා. නෑ සර් පොඩි කාලේ අපි ඉංග්‍රීසි ටීචර් ABC කියලා කිව්වන් පස්සේ අපි ඉතින් ටික කියනවා සර්. මේ ඒ පුරුද්දට කියුනේ. හරි. දැන්වත් මේ මගුල් ඉංග්‍රීසි පන්තිය නවත්තලා මං කියන දේ අහගන්න ඕයි. හා A B C ඒ කියන්නේ වාහනයක දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට වෙනකන් ඇක්සලරේටර් බ්‍රේක් ක්ලච් කියන එකට. ඒකට තමයි A B C කියන්නේ. ඉතින් සර් අපිට ඕක වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට CBA කියලා ගන්න බැරිද සර්? යකෝ මල්ලි මගේ මල පන්නන්න එපා බං. කස්ටමර්. හරි. දැන්වත් හරියට මං කියලා දෙන දේ අහගන්න. මේ තියෙන ස්ටියරින් වීල් එක, මේ ගියර් එක, මේ තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. අර තියෙන්නේ ඇක්සලරේටරේ බ්‍රේක් එක, ක්ලච් එක. ඔන්න මං තව එකපාරක් කියලා දෙනවා. හොඳට අහගන්න. මේ තියෙන්නේ ස්ටියරින් වීල් එක, මේ තියෙන්නේ ගියර් එක, මේ තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක, අර තියෙන්නේ ඇක්සලරේටරේ බ්‍රේක් එක, ක්ලච් එක. හරි. මං දැන් ඇඟිල්ලෙන් පෙන්නගෙන යනවා. ඔයාලා මේ කියාගෙන යන්නේ. ස්ටියරින් වීල් එක, ගියර් එක, හෑන්ඩ් බ්‍රේක් එක. දැන් මම මොකද්ද කියලා දුන්නේ? මේ ඇවිල්ලා ස්ටියරින් වීල් එක. මේ ගියර් එක, මේක හෑන්ඩ් බ්‍රේක් එක. ඉතින් ඒකනේ සර් මං හරියටනේ කිව්වේ. දැන් මේක ස්ටියරින් වීල් එකද? මේක ගියර් එකද? මේක හෑන්ඩ් බ්‍රේක් එකද? හරිනේ සර්. මම හරියට තමයි කියලා තියෙන්නේ. සර්නේ ප්‍රශ්න මාරු කරලා අහලා තියෙන්නේ. මොකක්? සර් කියලා දුන්න විදිහට ඒ පිළිවෙලට මැහුවා නම් මන් දීලා තියෙන උත්තරේ හරිනේ සර්. සර්නේ වැරදියට ප්‍රශ්න අහලා තියෙන්නේ. යකෝ මේව කටපාඩම් කරන ඒවා නෙමෙයි බං. කස්ටමර්. මොනවාද සර් බිව්වේ? යකෝ ඒ මගේ ප්‍රෙෂර් පෙත්ත බිව්වේ බං. හරි. දැන් අපි යමු ගියර් පාඩමට. මේ මොකද්ද? ස්ටියරින් වීල් එක. යකෝ මං ඔබට කිව්වා මේක කටපාඩමින් කරන්න බෑ බං. මේක ගියර් එක. ගියර් එක. යකෝ මේ ගියර් එක. මේ ඇවිල්ලා ෆස්ට් එක. මේ සෙකන්ඩ් එක. මේ තර්ඩ් එක. මේ ෆෝර්ත් එක. මේ ෆිෆ්ත් එක. මේ
රිවර්ස් ගියර් එකත් එක්ක ගියර් ඔක්කොම 6යි. ඔබ මොකද්ද ඔය බලන්නේ? එක චියර් එකක් මෙතන තියෙනවා. ඉතින් චියර් පහ නැහැ නේ සර්. මාව තරහ ගන්න එපා බං. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ වාහනේ ඩ්‍රිෆ්ට් කරන්න උගන්නනවද? ඔගේ අම්මට යකෝ. තෝ මෙතන ගියර් පහ ගැන දන්නේ නැහැ. එනවා මෙතන ඩ්‍රිෆ්ට් ගහන්න.